මේ ළඟදී මට ප්‍රේතෙක් කතා කළා. නෑ ප්‍රේතෙක් වැහිච්ච කෙනෙක් කතා කළා. ටික වෙලාවක් යනකොට ප්‍රේතයා කතා කරනවා. මං ඇහුවා දැන් මොනෝ වෙලාද මැරුණේ? ස්වාමීන් වහන්සේ හදවත පිපුරුවා, නහරයක් පිපුරුවා. ඒ කියන්නේ heart attack ඇවිල්ලා මැරිලා තියෙනවා. මං ඇහුවා මරණාසන්න වෙලාවේ ධර්මයේ සීපත් උනේ නැද්ද? නෑ ස්වාමීනි දරු තුන් දෙනා මතක් උනේ. ඒ කියන්නේ මොකද්ද? තණ්හාව. තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා පෙරේත භවයට වැටිලා. මම කොහෙද හිටියේ? මොනවද කෑවේ? ස්වාමීනි මං කුණු කානුවක ඉපදුනේ. අවුරුදු 20ක් හිටියා ස්වාමීනි කුණු කානුවේ. ස්වාමීනි කෑම නැහැ. ස්වාමීනි වතුර නැහැ. පුදුම දුකකටපත් වෙලා හිටියේ. ස්වාමීනි මගේ පුතා දානයක් දුන්නා. මගේ ලොකු පුතා දානයක් දීලා පින් අනුමෝදන් කළා. යන්තම් කෑම ටිකක් දැන් ලැබෙනවා ස්වාමීනි. මම දැන් මොනවද කන්නේ? මේ දුව කන දේවල් තමයි ස්වාමීනි. ඒ කියන්නේ දුවට වැහිලා දුව කන දේවල් තමයි දැන් ඕජාව අර තාත්තට ලැබෙන්නේ. මම මට මොකටද කතා කළේ? ස්වාමීනි ඔබ වහන්සේට විතරයි මාව නිදහස් කරන්න පුළුවන්, මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ලබන්න